යාළුවෝ හැමෝටම අදත් ඔයාලා හැමෝම එකතු වෙලා ඉන්නේ Rogers Life SM YouTube නාලිකාවත් එක්ක. මම අද ඔයාලත් එක්ක එකතු වෙලා කරන්න යන්නේ පුංචි වැඩක්. ඔයන්න කම්මැලියා ඉන්නව නේද? එක ගලින් කුරුල්ල දෙන්නෙක්ම මරාගමු එහෙනම්. මේ තියෙන මම අද හදන්න ගන්න දේවල් වලට එකතු කරගන්න අමුද්‍රව්‍ය. බලන්නකො ලං කරලා. අලේ හාල් මැස්සෝ, ලොකු ලූණු, තක්කාලි, අමු විරිස්, රාම්පේ පීංචා, සුදු ලූණු, පොල් ඇස්සක, පොල් මේ දේවල් තමයි එකතු කරගෙන තියෙන්නේ. මම දැන් ටිකෙන් ටික මේ දේවල් කපා ගන්නයි හදන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ අන්තිම වෙනකම් මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලත් හදලා බලන්නකො නිකන් ඉන්න ගමන්. ඇත්තටම හරිම රසයි. මාළුව දෙක තුන හදන්න ඕනේ. එක මාළුවෙන්ම සේරම කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඔන්න ඒ වගේ මං ගාවිතා ගන්න සේරම අමුද්‍රව්‍ය ටික එකින් එක කපා ගන්නවා. අලගෙඩි, ලූණු, තක්කාලි, අමු මිරිස්, සුදු ලූණු, රාම්පේ කරපිංචා මේ සේරම කපලා මම වෙන වෙනම තියාගන්නවා. මම මේකට අලගෙඩි 3ක්, ලූණු ගෙඩියක්, තක්කාලි ගෙඩියක්, ඒ වගේම හාල් මැස්සු ටිකක් තමයි භාවිතා කරලා තියෙන්නේ. උයන්න කම්මැලි කෙනෙක්ට එක සැරේම මාළුව දෙකක්ම උයා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක. ඇත්තටම හරිම රසයි. ඔයාලා කැමති නම් මේකට එකතු කරගන්න පුළුවන් පොල් කෑලි ටික. පොල් කෑලි එකතු කරගත්තාම අමුතු රසයක් තියෙනවා. ඒක ඉතින් ඔයාලා කැමති විදිහකට හදා ගන්න පුළුවන්. මේ තියෙන මං කපලා වෙන් කරගත්ත ටික පොල් කෑලි, මිරිස්, සුදු ලූණු, තක්කාලි, රාම්පේ කරපිංචා, ලූණු, අල, හාල් මැස්සු, කුරුඳු 3-5, මිරිස්, කහ, ලුණු, පොල් ගෙඩියක මිටිකිරි. පොල් බෑයක මිටිකිරි. මම මේක අද උයන්නේ දරලිපේ. ඒ නිසා මම මේක පාවිච්චි කරන්නේ මැටි ඇතිලිය. මැටි ඇතිලිය උයද්දී හරිම රසයි. මම මේකට එකින් එක හැමදේම අමුද්‍රව්‍ය ටික දැන් එකතු කරගන්නවා. ඔයාලට පැහැදිලි ඇති මම මේකට එකතු කරගන්න හැමදේම. ඊට පස්සේ මම මේකට 3-5 ටික එකතු කරගෙන මිරිස් කුඩු, කහ, ලුණු කුඩු වගේම මම අවසානයේ එකතු කරගන්නවා කුරුඳු පොතු ටික. මේ සේරම එකතු කරගෙන අන්තිමට එකතු කරගන්නේ පොල් කිරි ටික. හොඳටම මතක තියාගන්න ඕන දෙයක් තමයි මිටි කිරි වලින් විතරක් උයන නිසා සමහර විට හොද්ද කැටි ගහන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම හොද්ද රත් වේගෙන එනකොට උතරන්න නොදී හොඳට කාල් ගන්න.
ඔන්න ඔහම ලිපේ තියාගෙන ඔන්න දැන් බලන්න මේක උත්තරගෙන එන්නේ. මේ උත්තරන වෙලාවට හොඳ උත්තරලා යන්නේ නැති වෙන්න මේ විදිහට හොඳට කාල ගන්නවා. විනාඩි 20ක් විතර හොඳට රත් වුණාට පස්සේ මම දැන් මේක බා ගන්නවා. ඔහොම බලන්න බාගත්තට පස්සේ තෙල්ලගේ තෙල් කැටියට මුදලා තියෙනවා. මේක හරිම රසයි. ඔයාලත් කාලා බලන්න. අදට මගේ වීඩියෝ එක මෙතන ඉවරයි. ඔයාලා හැමෝටම බුදු සරණයි. නැවතත්